මේ දවස් ටිකේ ගොඩක් කට්ටිය අපෙන් ඉල්ලනවා මේ ස්නෙක් හෙඩ්ලට මාළු අල්ලන්න ඕන කියලා පිටි ඉල්ලනවා අපෙන්. ඒකට අපි ගෙනල්ලා දෙනවා මේ සැරේ ක්‍රොකොඩයිල් බ්‍රෑන්ඩ් එකේ තියෙනවා මේ තියෙන පින්ඩ. ක්‍රොකොඩයිල් බ්‍රෑන්ඩ් එකේ උස අඩි 5 6 8 10 ඒ වගේ සයිස් එහෙම තියෙනවා. අනිත් එක මේ තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ටෙලස්කෝප් කියලා කියන්නේ මේකට. මේක උස දිග අඩි 10 වගේ එනක තියෙන්නේ. හරි. මේවා සාමාන්‍යයෙන් බජට් එකට ඉල්ලන කට්ටියට එහෙම අපි මේවා රුපියල් 2500 2900ට එහෙම මේවා විකුණන්නේ අපි කඩේ. ඕන කෙනෙක් ඉන්නවා නම් අපි ඔය කතා කරන්න සම්බන්ධ වෙන්න. අනිත් එක මේකේ තියෙනවා මේ ක්‍රොකොඩයිල් බ්‍රෑන්ඩ් එකේ මේ තියෙන මේක ක්වොලිටි බ්‍රෑන්ඩ් එකක්. මේක තමයි වැඩිපුර කට්ටිය අපෙන් ඉල්ලන්නේ. මේක සාමාන්‍යයෙන් උස අඩි මේක 8ක් විතර එන එකක් තමයි මේක. මේ ජොයින් කරන එක. මේක හැබැයි අරක වගේ නමන්න බෑ. අරක නම් නමන්න පුළුවන්. මේක ඩබල් ජොයින්ට් විතරයි තියෙන්නේ මේ තියෙන්නේ. මේ ජොයින් කරන එක. දෙකට ගලවන්න විතරයි පුළුවන්. හැබැයි මේක අතරස් සැහැල්ලුයි. මේක තමයි හරියන සයිස් එක ගොඩක් කට්ටිය අපෙන් අරන් යන එක. එයාලට ඕන නම් මේ වගේ දෙකට කඩලා තමයි අරන් යන්න ඕන. මේකට කවරයක් දාගෙන ඕන නම් අරන් යන්න ඕන. මේකේ තියෙන උස අඩි 8 විතරක් නෙවෙයි. උස අඩි 9 10 6 7 ඒවත් තියෙනවා මේකේ. අනිත් එක මේක ග්ලාස් ෆයිබර් එකත් වැඩිපුර යන එකක්. මේක ක්‍රොකොඩයිල් එකේ ග්ලාස් ෆයිබර් එක. මේක සාමාන්‍ය වැඩිපුර යන එකක්. උස අඩි 7 8 වගේ එහෙම. මේවා රුපියල් 3000 ගණන් වලට අපි මේක විකුණන්නේ. වැඩිපුර ගන්නවා නම් අපි හෝල්සේල් ප්‍රයිස් එකට අපි දෙනවා. සාමාන්‍යයෙන් කඩවල වලට එහෙම ඉන්න කට්ටියට අපි මේවා දෙනවා. කවුරු හරි ඉන්නවා නම් අපි සම්බන්ධ වෙන්න. අනිත් එක ඩයිවා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේ තියෙන මේක ඩයිවා එක. මේ ජපන් කියලා ගහලා තියෙන්නේ. බලන්න ඩයිවා. මේක බර අඩු මේ එකක් තමයි මේක රොඩ් එකක් තමයි. මේකේ අනිත් කැල්ල තියෙන්නේ. මේකේ දිග මේකත් දෙකට කඩන එක. දෙකට ගලවන්න තමයි පුළුවන්. හරියද? හරි. මේක මේ දෙකට ගලවන්න පුළුවන් එකක්. මේක හැබැයි බර නැති. සමහර කට්ටිය බර නැති එකක් ඉල්ලනවා. එතකොට ඒ වගේ කට්ටියට බර නැති එකක් තමයි මේක. ඩයිවා බ්‍රෑන්ඩ් එකේ ජපන් එක. මේකත් අපි රුපියල් 6500 5500 8500 එක එක ගණන් වලට අපි ගාව තියෙනවා ඒකේ සයිස්. ඒ සයිස් එක අනුව යාලට ගන්න පුළුවන්. අනිත් එක තව එකක් තියෙනවා මේ තියෙන. මේකත් කාබන් ෆයිබර් එක. ඔව් මේවත් අපි ගාව ගන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒ වගේ දිග කොහොමද වෙන්නේ? ඒ වගේ නම් අඩි 7 8 9ක් තියෙනවා ඒකේ. තව එකක් තියෙනවා මේක. නෝමල් ඒවා. මේකත් දෙකට ගලවන්න පුළුවන් ඒවා තියෙන්නේ. මේකත් සාමාන්‍යයෙන් ත්‍රෙඩ් දෙන එක. මේ ත්‍රෙඩ් එක දාන්න පුළුවන්. මෙහෙර කරන්න පුළුවන්. ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකේ. සාමාන්‍ය පොඩි සයිස් පොඩි ළමයින්ට එහෙම ඉල්ලන කට්ටියට එහෙම මේක හොඳයි. මේක තමයි රොඩ් අයිටම් එක ගාව තියෙන දෙනට. අපි කලින්ම ඕඩර් කරලා ගෙන්න ගන්න. ඔයාලට ඕන නම් අපිට ඔෆර් විදිහට සෙට් කරලා දෙන්න පුළුවන්. පැකේජ් විදිහට. ඒ කියන්නේ රොඩ් එකයි මේ තියෙන මේ මැෂින් එකයි. මැෂින් එකෙත් අපි එක එක සයිස් දාලා දැන් 7000 එක පැසිටි එක මේක තියෙනවා. අනිත් එක 6000 එක තියෙනවා. සාමාන්‍යයෙන් 3000 ඒවත් තියෙනවා අපි ගාව. එක එක සයිස් වලට මිල ගණන් වෙනස් වෙනවා. අපි මේ රොඩ් එකයි මේකයි මැෂින් එකයි මේකට දාන නූලයි දාන මාළු අයිටම් ලුවර් අයිටම් මේ ඔක්කොම පැකේජ් විදිහට අපි සෙට් කරලා දෙනවා. ඒ එක එක වෙලාවට අපි එක එක විදිහට පැකේජ් එහෙම දාලා සෙට් කරලා මේ බිලි කටුව එහෙම දාලා මේ EPO එහෙම දාලා මේ EPO දාලා ඕනනම් මේ වගේ ගෙම්බු ඔක්කොම සෙට් කරලා කට්ටියට ඕන විදිහට අපි පැකේජ් සෙට් කරලා දෙනවා. දැනටමත් අපිට පිට රටවල ඉඳලා කට්ටිය දැනටමත් ඕඩර් කරලා ගොඩක් කට්ටිය හමාරයි මේ වෙනකොට. ඊයේත් අපි ජපානයේ කෙනෙක් එයා ලංකාවේ ඉන්න කෙනෙකුට මේ අරන් දුන්නා කැලි සෙට් දෙකක් පැකේජ් දෙකක් අරන් දුන්නා. ඒ වගේ යන කට්ටියට අපි පොඩි ගාණක් තියලා තමයි දෙන්නේ. දැන් එක එක විකුණනකොට රොඩ් එකට අපි කීයක් හරි වැඩිපුර තියාගෙන තමයි දෙන්නේ. ලුවර් එකට වෙනම කීයක් හරි තියන් දෙනවා. මැෂින් එක ඒකට වෙනම කීයක් හරි තියාගෙන දෙන්නේ. මේ වගේ ගෙම්බෙක් විකුණනවා නම් ඒකටත් අපි කීයක් හරි තියාගෙන තමයි විකුණන්නේ. කඩේ සිල්ලර විකුණනකොට වෙන වෙනම විකුණනකොට අපි වෙන දෙන ප්‍රයිස් එක වෙනයි. අනිත් එක දැන් පැකේජ් එකක් විදිහට එක්කෙනෙක් සෙට් කරලා එකපාරටම ගන්නවා නම් එයාට ඔක්කොම එකපාරට ගන්නකොට අපි හෝල්සේල් ප්‍රයිස් එකට විදිහට අපි පැකේජ් එකක් විදිහට අපි සෙට් කරලා දෙනවා. අපිට එන ලාභෙන් පොඩි ලාභයක් තියාගෙන තමයි පැකේජ් විදිහට දෙනකොට අපි දෙන්නේ. දැන් මේවා සාමාන්‍යයෙන් අපි 850ක් විකුණනවා නම් මේක සාමාන්‍යයෙන් අපි පැකේජ් එකට දානකොට එයාලට ගොඩක් රුපියල් 100ක් 200ක් අඩු වෙයි එයාලට. එතකොට මේ වගේ ලුවර් එහෙම මේ අලුතෙන් ආපුවා රෙඩ් හෙඩ් එක මේ තියෙන මේව හැම ඕන විදිහට යාළුවට පැකේජ් වලට සෙට් කරලා දෙන්න පුළුවන් මේ මාළුව. මේ ස්නේක් එකලට අරන් යන මාළු තමයි මේ තියෙන්නේ.
මේ අයිටම් එක. මේක අර දිව ලොකු එක දිග එක මේ තියෙන්නේ. මේ හැම කට්ටිය වැඩිපුර දැන් අරන් යනවා මේක. එතකොට මේ අයිටම් මෙහෙම අපිට පැකේජ් විදියට ගන්නකොට කට්ටියට ලාභයි. සමහර කට්ටියට මෙහෙමයි. එයාලා ගාව රොඩ් එකක් තියෙන්න පුළුවන්, මැෂින් එකක් තියෙන්න පුළුවන්. ලුවර් එකක් නැත්නම් එයාලට තනියෙන් ලුවර් එකක් විතරක් ඕන නම් එයාට අරන් යන්නත් පුළුවන්. මැෂින් එකක් නැහැ නැත්නම් කැඩලා තියෙනවා නම් රොඩ් තියෙනවා නම් එයා ගාව එයාට මැෂින් එකක් විතර ගන්නත් පුළුවන්. පැකේජ් විදියට ගන්නත් පුළුවන්. ඒක එයාට ඕන විදියට අපි සම්බන්ධ වෙලා කතා කරලා එයාලට ඉගෙන ගන්න පුළුවන්. කුරියර් කරන්න පුළුවන් ඕන තරම් ලංකාවේ ඕනම තැනකට අපි කුරියර් කරනවා. එයාලට ඕන නම් අපි WhatsApp හරහා සම්බන්ධ වෙන්න. මේ තියෙන මාළු රබර් මාළු. ඒකට බිලිකොක අමුණන්න ඕන ඒකට. ඒ රබර් මාළුත් මේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ගන්න ඒවා තමයි. කට්ටිය ඉන්නවනම් අපි සම්බන්ධ වෙන කතා කරන්න. එයාලට ඕන විදිහට අපි කුරියර් පහසුකම් කරනවා.